අයිබෝවන් හැමෝටම ඔන්න මම මේ තේක හදාගන්න ගමන් ඔයාලට ලස්සන කතාවක් කියන්නයි යන්නේ. අහගෙන ඉන්නකෝ. ඉස්සර කාලේ අපේ හෙළ රජ දවස රජවාසලේ හිටපු දක්ෂම වගේම කපටිම විහිළුකාරයා තමයි අන්දරේ. අන්දරේගේ කතාවක් ඇහුවොත් hina නොවි ඉන්න කාටවත් බෑ. දවසක් රජතුමා සීනි ගොඩක් එලිමහනේ වේලෙන්න දාලා තිබුණා. අන්දරේ මේවා දැක්කොත් ඉවරයක් නැති බව දන්න රජතුමා පොඩි බොරුවක් කිව්වා. අන්දරේ මේවා සීනි නෙවෙයි. මේවා දුර්ලභ සුදු වැලි. මේවා කවුරුත් අල්ලන්න එපා. අන්දරේ මේක අහලා කපටි හිනාවක් දාගත්තා. එයා කෙලින්ම ගෙදර දුවලා ගිහින් ළමයින්ට කිව්වා අද රජතුමා මිදුලේ සුදු වැලි දාලා තියවා. මම අඬන්න ගත්තම ඔයාලත් ඇවිල්ලා හයියෙන් අඬන්න ඕනේ කියලා. ටික වෙලාවකින් අන්දරේ සීනි ගොඩ ගාවට ගිහින් බෙරිහන් දීලා අඬන්න ගත්තා. අනේ මගේ අහිංසක බිරිඳ මැරුණානේ. මොනව කරන්නද මං? ඒත් එක්කම ළමයිනුත් එතනට ඇවිල්ලා දුකට වගේ අර සීනි අහුරු පිටින් කඩේ ඔබා ගන්න ගත්තා. රජතුමා කලබල වෙලා දුවගෙන ආවා. අන්දරේ මොකද මේ කරන්නේ? ඇයි මේ මගේ සීනි කන්නේ? අන්දරේ කටේ තිබ්බ සීනියට එක් පිහිදලා මෙහෙම කිව්වා. අනේ රජතුමනි, මගේ බිරිඳ මැරුණු දුක දරා ගන්න බැරුව මම මේ වැලි කාලා මැරෙන්න බැලුවේ. බලන්නකෝ මගේ ළමයින්ටත් ඒ දුකමයි. කාපම් පුතේ උඹේ කටෙත් වැලි, මගේ කටෙත් වැලි. ඉතින් මේ විදිහට තමයි කපටි අන්දරේ රජතුමාටත් හොරෙන් බඩ කට පිරෙන්න සීනි කෑවේ. ඔයාලත් මේ වගේ ලස්සන ජනකතා අහන්න කැමති නම් අපේ ස්ටෝරි වයිබ් පිටුවත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මේ වගේම තවත් අපූර්ව කතාවකින් අපි ඉක්මනින්ම හමු වෙමු. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෝ අතරේ ෂෙයා කරන්න අමතක කරන්න එපා.